ट्रक එකක් වුණා අපි ආවේ ඒකමයි පාර සවුත්තුයි බයි හයි හයි 1 2 3 සිකුරාදා ඉඳන් ටිකක් කට්ටිය වෙනවා හතට විතර ගෙදරින් එන්න හිතාගෙන හිටියාට එන්න බැරි වුණා. 7:20 විතර වුණා කෑගල්ලේ පිටත් වෙනකොට. දැන් අපි ඉන්නේ මාවලල්ලේ. අපි හිතාගෙන ඉන්නේ ගලහෙන් යන්න දුවරට ගිහිල්ලා යන්න පුළුවන් පාරක් තියෙනවා. මාමා කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ බෙල්ලුල්. හැමෝම මේ දවස්වල යන්නේ බෙල්ලුල්ට යන්නේ. දුවරට ගිහිල්ලා යන්න පාරක් තියෙනවා. දැන් අපි යන්නේ ගලහෙන්. පාර ලස්සන හින්දා බලමු. හලෝ කොහොමද ඔයාලට? ඉතින් අද අපි යනවා බෙල්වුඩ්. අපි අලුතින්ම ගත්ත බයික් එකේ තමයි අපි යන්නේ. මේ පළවෙනි ගමන අපේ අලුතින් ගත්ත බයික් එකේ යන. මම කැලණි කැම්පස් එකේ වුණාට පෙරාදෙණිය කැම්පස් එකෙන් යනකොට පෙරාදෙණිය කැම්පස් එක ඇතුලෙන් යනකොට දැනෙන්නේ අමුතුම ෆීලිං එකක්. මම හිතනවා ඒක හැමෝටම මේ විදියට දැනෙනවා ඇති. මොකද අපි දන්නවා පෙරාදෙණිය කැම්පස් එක සම්බන්ධ කතා, මේ සම්බන්ධ සින්දු, ඒ හැමදේම මම හිතනවා අපි හැමෝටම ගොඩක් දැනෙනවා මේ පෙරාදෙණිය කැම්පස් එක ඇතුලෙන් යනකොට. කවුරු මොන සරසවියට හරිත සරසවිය කිව්වත් මට නම් මේ හරිත සරසවිය තරම් එකක් තවත් නැහැ. අපි ගිය පාර අනික මේන් රෝඩ් එකේ අපි ආවේ කොළඹ ගැන්ඩි මේන් රෝඩ් එකේ. පාර සවුත්තුයි බයික් එක ඉස්සක් කරන අවිල් එක වගේ තත් පුළුවන්. අනිත් ඒවා ගැන ගෙන්න බෑ. මේ වන් හරි මම බෙල්ලුඩ් එන්න හිතාගෙන ඉන්න කෙනෙකුට අපි ගියපු පාර කියන්නම්. අපි කෑගල්ලේ ඉඳලා ආව පාර. අපි මුලින්ම පෙරදෙණි කැම්පස් එක ගාව ඉඳන ගලා හන්දියෙන් කැම්පස් එක ඇතුළ පාරෙන් ආවා.
ඇවිල්ලා අපි දිගටම ගලහ ටවුන් එකට එනකන් ආවා. ඇවිල්ලා ගලහ ටවුන් එකේදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා ටවුන් එකට එනකොටම පෙට්‍රල් ෂෙඩ් එකක් දකුණු අත පැත්තෙන්. ඒ හරිය ඉඳලා ඉස්සරහා බලනකොට ඔයගොල්ලන්ට උඩට පාරුයි ඒ දෙක නිකන් මේන් රෝඩ් දෙකක් වගේ. උඩට පාරක් හම්බ වෙනවා ආයෙ පල්ලට පාරක්. ඒ දෙකම එකට තියෙන්නේ. ඒ පල්ලේ පාරේ දිගටම කෙලින්ම එනකොට ඔයගොල්ලෝ බෙල්ලු ළඟ තමයි නතර වෙන්නේ. බෙල්ලුට් ආවා. පහලදී ෆොටෝ ගන්න ගත්තා. මේ ෆොටෝ ගොඩාක් තියෙනවා. පල්ලේ ඉඳලා තාම නගින ගමන් ඉන්නේ. පොතටම හොලන් මාරුවනේ. Say hi. Hi. අපි නමදන්නේ අපි තව තැනකට යනවා. මෙතනින් දැන් යනවා අපි. ගිහින් වෙන්න නැගිටින ටික. බයි බයි.
ගෙඩියා වලට යනවා නම් මෙන්න මෙතනින් බයික් එක හරි මොකක් හරි වාහනයක් හරි දාලා ඕගොල්ලෝ මෙන්න මෙතනින් යන්න ඕනේ අතරට. එතනින් ගිහලා මෙන්න මෙතන උඩින් නැගලා view point එකට ගිහලා මෙන්න මෙතන වැව තියෙනවා. කොහෙටද අපි යන්නේ? අම්මෝ හිරු පායා එන මොහොතේ සදසග වී ආසේ ඔබ මාවත එන දවසේ කඳුරල් වියකෙන මොහොතේ ඔබ එන දිනේ කඳුරල් වියකෙන මොහොතේ පතුවා අම්මෝ මාන්සි. එහෙනම් අපි බෙල්ලුඩ්ඩා vlog එක මෙතනින් ඉවරයි. මේ තමයි බෙල්වුඩ් view point එකේ අපි ඉන්නේ. මෙතන වැවක් තියෙනවා. මේ වැව තමයි අර ඉස්සෙල්ලා මම නම කියවට දැන් නම් මතක නෑ. මොකද? මුතු කෙලියා වැව. මෙතනින් අපි vlog එක ඉවරයි. බෙල්වුඩ්ඩා vlog එක. එහෙනම් ඔයාලත් එන්න. තා ටික දවසකින් එන්න වෙන්නේ නෑනේ. ඇවිල්ලා යන්න එන්න හැමෝම. අපේ කට්ටිය ආවම දන්නේ නැහැනේ ඉන්න තැන්වල මේ කුණු හැම ගෙනාවම ඒක ඔයාලගේ වලට මාය අරගෙන යන්න. ඔයගොල්ලෝ කන්න බොන જાති අරගෙන ආවම මේ දේවල් ආය අරගෙන යන්න. මොකද නැත්තම් මේ ලස්සන තැන් අපිට නැති වෙනවා මේ අපේ ලංකාවේ. ඒ හින්දා මේ තැන් අපි මේ විදිහටම ලස්සනටම තියාගන්න. ඔයගොල්ලෝ කන්න බොන්න අරගෙන ඒවා ඒ දේවල් ඔයගොල්ලෝ ආයෙත් ඔයාලගේ ගෙවල් වලම අරගෙන යන්න. කාබීපුවා මෙහෙ දාලා යන්න එපා. මේ ස්වභාවදාමට ආදරගෙන එහෙම ස්වභාවදාම විනාශ කරන්නේ නැහැ. එහෙනම් හැමෝම ස්වභාවදාම ආරක්ෂා කරන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි. ඔබ එන දිනේ කඳුරල් වියකෙන මොහොතේ පතුවාසනේ රඳුනා දෙහි සවදා රැඳෙනසේ පිරිබිදුවතු වන්නට ආසයි මෙහි මත සිසිලස රැඳුණු තියරල්ලක් වන්නට ආසයි තොල මත තියරල් නැගුණු සිසිලස දෙන්නම් මාසවද පවනක් මී යනහවා සුරකින්නම් සෙනෙහස සැමදා ඔබේ මතකය සිත් පුරා